Hello brothers. පෘථුවිය සිට සතපු මිලියනයක් පමණ දුරින් කක්ෂගත වන නාසා හිටවල බිලියන 10ක නිරීක්ෂකාගාරයක් වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට මෑතකදී යම් දෝෂයක් වෙනුවෙන් විසඳුමක් අවශ්‍ය වී තිබුණා. නමුත් ඒ වෙනුවෙන් අලුත් වැඩියා කණ්ඩායමක් ලියාගිය නොහැකි. ඒකට හේතුව තමයි මේක තියෙන්නේ අපිට සෑහෙන දුරින්. ඒ වෙනුවට විද්‍යාඥයන් ඕස්ට්‍රේලියාවේ නිර්මාණය කරන ලද මෘදුකාංග ආලෝකය සහ කාසි ප්‍රමාණයේ ලෝහ කැබැල්ලක් භාවිතයෙන් එහි දැක්ම නිවැරදි කර තිබුණා. ඉතින් මෙහිදී ඔවුන් භාවිතා කළේ AMI ක්‍රමයක්. AMI කියන්නේ යන්ත්‍රයක් හෝ උපාංගයක් අලුත් වැඩියා කරන එකක් නොවේ. ඒ භාවිතා කරන්නේ ජේම්ස් වෙබ් දුරකීක්ෂ දෘශ්‍ය පද්ධතියේ සුළු දෝෂ හඳුනා ගැනීමට. ඒ කරන ක්‍රමය නම් තරු ආලෝකයේ කුඩා සිදුරු රටාවක් කරහා ගමන් කරන විකෘති වන ආකාරය විශ්ලේෂණය කිරීමයි. මේ පරීක්ෂණයෙන් හෙළිවුණේ දුරේක්ෂයේ ඇතිවන ඉලෙක්ට්‍රොනික බොදවීමක් නම් ගැටලුවක්. ඒ කියන්නේ අදෝරත්ත අනාවරකයේදී බොහෝ දීප්තිමත් පික්සලවල ආලෝකය අසල අඳුරු පික්සල වෙත ගලා යාමක් සිදු වී තියෙනවා. එමගින් ග්‍රහලෝක තරුසා ඈත විශ්වයේ විස්තර බොද වී පින්තූර පැහැදිලි බව අඩුවීමක් ඇති කරනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස විද්‍යාඥයන් මැෂින් ලර්නින් ඇල්ගොරිතම් ක්‍රමය භාවිතා කරා. ඒ නිසා ලැබුණු ප්‍රතිඵලය අතිශය සාර්ථක වී තියෙනවා. පෙර බොද වූ තරුසා ග්‍රහලෝක පැහැදිලිව පෙනෙන බවත් වාර්තා වෙනවා. දුබුරු වාමනයන් බාහිර ග්‍රහලෝකයක් බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වන අයෝ සහ කළු කුහරයකින් නිකුත් වන ජෙට් රේඛාවන් පවා තනිව පැහැදිලිව දක්නට ලැබී තියෙනවා. See you. ෆලෝ කරන්න.